ඉතින් ඔයාලා කරන චූටි වරද්දකින් පවා ඔයාගේ WhatsApp number එක මෙන්න මේ විදිහට බෑන්ඩ් වෙන්න පුළුවන්. හරි ඉතින් අද අපි කතා කරමු ඔයාගේ WhatsApp number එක මෙන්න මේ විදිහට බෑන්ඩ් වෙන්න බලපාන හේතු මොනවාද? ඒ වගේම WhatsApp අලුත් තුන නීති රීති එහෙම නැත්නම් rules and regulation guideline and regulation මොනවාද? ඒ වගේම ඔයාගේ WhatsApp number එක බෑන්ඩ් වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නේ කොහොමද? ඔයාගේ WhatsApp number එක බෑන්ඩ් වුණොත් unban කරගන්නේ කොහොමද කියලා. හරි ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Hello guys, welcome back Data Hackers official YouTube channel. ඉතින් WhatsApp number එක බෑන්ඩ් වෙන්න බලපාන ප්‍රධානතම හේතුව තමයි guideline and regulation. ඒ කියන්නේ WhatsApp නීති රීති අපි උල්ලංඝනය කරොත් තමයි අපේ number එක බෑන්ඩ් වෙන්නේ. ඉතින් මොනවද මේ WhatsApp නීති රීති? එහෙම නැත්නම් guideline and regulation කියන්නේ? පළවෙනි නීතිය තමයි illegal content or engage in illegal activity කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයා කාට හරි යවන photos videos තියෙනවනේ ඒ දේවල් අසභ්‍ය දේවල්. ඒ කියන්නේ වැරදි ඡායාරූප වීඩියෝ යවනවා නම් ඔයාගේ නම්බර් එක බෑන්ඩ් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔයා යවපු ගමන්ම කවුරු හරි කාට හරි පුළුවන් ඔයාගේ ඒ යවන මැසේජ් එකට මෙන්න මේ විදිහට ක්ලික් කරලා සයිඩ් එකේ ඩොට් තුන ක්ලික් කරලා report කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ WhatsApp ලාට ඒක report වෙනවා. ඊට පස්සේ WhatsApp ලා ඒක අඳුනගෙන අපේ නම්බර් එක බෑන්ඩ් කරනවා. හරි ඉතින් ඔයාලට කියන්න පුළුවන් කවුරු හරි report කරොත්නේ බෑන්ඩ් කරන්න කියලා. එහෙම දෙයක් නැහැ. WhatsApp ලා automation system එකට අනුව එයාලා අඳුන ගන්නවා අපේ යවන photos videos මොනවාද කියලා. එහෙම දේවල් වලින් අඳුනගෙන යාලා ඔටෝම නම්බර් එක බෑන්ඩ් කරන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ ප්‍රොෆයිල් පික්චර් එකට වැරදි දෙයක් දාලා තිබ්බොත් වැරදි ෆොටෝ එකක් දාලා තිබ්බොත් ඒ වගේම ඔයා ෂෙයා කරන ෆොටෝස් වීඩියෝස් ත්‍රස්තවාදයට උඩු දෙන දේවල්. ඒ කියන්නේ ත්‍රස්තවාදයට බලපාන දේවල් ෂෙයා කරනවා නම් ඉතින් මෙන්න මේ වගේ දේවල් ඉල්ලීගල් දේවල් නිසා ඔයාලගේ නම්බර් එක බෑන්ඩ් කරන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද WhatsApp ලා කිසිම දෙයක් අනුමත කරන්නේ නැහැ. ඉතින් දෙවෙනි rules එක තමයි do not engage in adversarial behavior කියන්නේ. ඒ කියන්නේ ඔයා WhatsApp use කරනවා නම් කිසිම කෙනෙක්ට කරදරයක් නැතුව use කරන්න ඕනේ. ඒ කියන්නේ කරදරකාරී විදියට හැසිරෙනවා නම් ඔයාගේ නම්බර් එකට අවදානමක් තියෙනවා. කරදරකාරී විදියට හැසිරෙනවා කියන්නේ ඔයා කාට හරි මැසේජ් යවනකොට එක දිගට මැසේජ් ගොඩක් යවනවා නම්, ඒ වගේම තමයි එක දිගට කෝල් කරනවා නම්, ඒ වගේම group එකක් හදලා එක දිගට group එකට කට්ටිය කිසිම අවසරකින් තොරව එක දිගට කට්ටිය ගොඩක් add කරනවා නම්, ඒ වගේ දේවල් කරනවා නම් ඉතින් ඔයාගේ WhatsApp number එකට අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි ඔයා mod WhatsApp use කරනවා නම් WhatsApp ලගේ නීති රීති උල්ලංඝනය වෙනවා. ඒ නිසා ඔයාගේ number එක බෑන්ඩ් වෙන්න පුළුවන්. එයාලා කියන්නේ WhatsApp use කරන්න පුළුවන් original WhatsApp එකත් business WhatsApp එකත් WhatsApp web එකත් අතර විතරයි. එහෙම නැතුව කිසිම unofficial දෙයක් යටතේ WhatsApp use කරොත් ඔයාගේ number එක බෑන්ඩ් කරන්න ඉඩ කඩ වැඩි කියලා. do not engage fraud or spam කියන්නේ මෙයාලගේ තුන්වෙනි නීතිය, තුන්වෙනියට කියලා තියෙන නීතිය. ඉතින් මේක කියන්නේ ඔයා WhatsApp වල ෂෙයා කරනකොට අර එක link තියෙන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් ගත්තම දැන් ඉස්සරහ නත්තල් එනවනේ. ඔයාලා හිතන්න සාමාන්‍ය message එකක් එනවා. මේක 10 දෙනෙකුට ෂෙයා කරොත් ඔයාලට GB 50ක් ලැබෙනවා, data ලැබෙනවා, ඊට පස්සේ තෑගි ලැබෙනවා. අන්න ඒ වගේ scam link එහෙම නැත්නම් අනිත් අය රවට්ටන අන්න ඒ වගේ දේවල් ෂෙයා කරනවා නම් ඒ වගේ දේවල් වලින් userලට ඒ කියන්නේ යාලගේ privacy එක පිටට යන්න පුළුවන් ඒ link වලින්. ඒ නිසා ඒ දේවල් ඔයා ෂෙයා කරනවා නම් ඔයාගේ WhatsApp number එකත් අනතුරේ කියලා තමයි WhatsApp ලා කියන්නේ. ඉතින් මම පැහැදිලි කරු WhatsApp ලගේ guideline and regulation ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ඔයා කඩ කරොත් තමයි ඔයාගේ WhatsApp number එක බෑන්ඩ් වෙන්නේ. ඉතින් හරි දැන් බලමු WhatsApp number එක බෑන්ඩ් වුණොත් හදිස්සියට ඔයා දේවල් කඩ කරලා හරි මොනවා හරි වෙලා WhatsApp number එක බෑන්ඩ් වුණොත් කොහොමද අපි WhatsApp number එක ආයෙ recovery කරගන්නේ? අපේ WhatsApp number එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම අද එක ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. මේ ක්‍රමේ සමහරුන්ට හරියයි, සමහරට හරියන්නේ නැති වෙයි. මගේ channel එක subscribe කරලා තියාගන්න. මම වීඩියෝ දිගටම දානවා unban කරන විදිය ආරම WhatsApp ගැන විස්තර. ඒ හින්දා ඔයාලට notification එන bell icon එක click කරලා තියන්න. එතකොට වීඩියෝ දාපු ගමන් ගෙන්න ගන්න පුළුවන්. හරි ඉතින් අද මේ ක්‍රමේ try කරලා බලන්නකො. මෙන්න මෙතන කරන්න ඕනි මෙන්න මේ විදිහට agree and continue කියලා තියෙන අන්න ඒක click කරගන්න. ඒක click කරාට පස්සේ ඔයාගේ WhatsApp එකේ මෙන්න මෙතන dot තුනක option එකක් තියෙනවා. ඒක click කරගන්න. ඊට පස්සේ මේ help කියන එක click කරගන්න. මේ help කියන එක click කරාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්නන. මෙතන ඉතින් අපේ නම්බර් එක ටයිප් කරගන්න ඕනි country code එකත් එක්ක මෙන්න මේ විදිහට. හරිද? මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ මෙතන next කියන එක ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් දෙන්න. අපි අර බෑන්ඩ් වෙලා කියලා තියෙන පෙන්නන්නේ. අන්න ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඕන නම් දෙන්න පුළුවන්. නැතත් අවුලක් නැහැ. ඊට පස්සේ මේ describe your problem කියලා උඩ තියෙනවා. අන්න එතන මම දෙන මේ මැසේජ් එක දාන්න ඕනි. මම දෙන මැසේජ් එක. හරිද? මෙන්න මේ මැසේජ් එක මම දෙන්නම් description එකේ දාන්න. ඒක copy කරගන්න. මෙන්න මේක දාන්න ඕනි එතනට. හරිද? ඊට පස්සේ මේ next කියලා තියෙන අන්න ඒ next කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා send to WhatsApp support කියලා ඔන්න ඔය විදියට අන්න ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ Gmail කියන එක ක්ලික් කරලා මෙන්න මේ විදියට මේක send කරගන්න. හරි ඔන්න ඔය විදියට send කරගත්තා පස්සේ සමහරට දවසක් දෙකක් ඇයි, සමහරට පැය දෙකක් තුනක් ඇයි, සමහරට විනාඩි 5ක් ඇයි ඔන්න වගේ වෙලාවකින් number එක unban වෙනවා කිසිම අවුලක් නැතුව. ඉතින් මේ වගේ ක්‍රම ගොඩක් තියෙනවා. සමහරට සමහරට වැඩ කරන්නේ නැහැ, සමහරට වැඩ කරනවා unban ක්‍රම. ඉතින් මම දිගටම වීඩියෝ දානවා. ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් කොල්ලෝ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්.